වෙල්කම් back to my channel beauty richa ඔයාලා හැමෝම ඉතාමත් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ face steamer එක ගැන. face steamer එක කරාම අපිට හම්බෙන benefit ටිකක් තියෙනවා. face steamer එකක් අපි කරොත් අපිට හම්බෙන benefit ටිකක් තියෙනවා. මේ benefit ටික ගැන අපි මුලින්ම බලමු කොයි වගේ benefit ටිකක්ද අපේ skin එකට හම්බෙන්නේ කියලා. මුලින්ම benefit ගැන කතා කරද්දී අපේ ස්කින් එක ඩීප් ක්ලෙන්සර් වීමක් වෙනවා මේ ස්ටීම් කරපුවාම ඩීප් ක්ලෙන්සර් වීමක් වෙනවා. ඩීප් ක්ලෙන්සර් වීමක් ගැන ඔයාලා දන්නවා මොකද්ද මේ ඩීප් ක්ලෙන්සර් වීමක් කියන්නේ? ඩීප් ක්ලෙන්සර් වීමක් කියන්නේ අපේ ඩර්ටි වගේ දේවල්, ඔයිල් වගේ දේවල් අපේ ස්කින් එකෙන් අයින් වීමක් වෙනවා මේ ස්ටීම් එකක් කරපුවාම. ඉතින් ගොඩාක් අපේ ස්කින් එකට ඒ ස්ටීම් එකක් කරපුවාම සොෆ්ට් ගතියක් එනවනේ. සොෆ්ට් ගතියක් එනවත් එක්කම මේ ඔයිලි වගේ දේවල්, ඩර්ටි දේවල් ඔක්කොම අපේ ස්කින් එකෙන් අයින් වීමක් වෙනවා. ඊළඟ බෙනිෆිට් එක තමයි ඔයාලා දන්නවා බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් ඉවත් කර ගැනීමක් කරගන්න පුළුවන් මේ ස්ටීමර් එකක් පාවිච්චි කරාට පස්සේ. ස්ටීම් එකෙන් පස්සේ. ඉතින් ස්ටීමර් ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට අපේ බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ්ස් තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට තද්ද වෙලා වගේ තියෙන. ඉතින් එතකොට මේකේ ඕපන් පෝසස් විවෘත වීමක් වෙනවනේ. ඉතින් එතකොට අපිට බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ්ස් අයින් කර ගැනීමක් කරගන්න පුළුවන්. එතකොට අපේ ස්කින් එක ඩැමේජ් වීමක් වෙන්නේ නැහැ මේ බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ්ස් අයින් කරගද්දී. මොකද ස්කින් එක ගොඩාක් සොෆ්ට් වෙලා තියෙන නිසා ඩැමේජ් වීමක් වෙන්නේ නැහැ. හොඳට අයින් කර ගැනීමක් කරගන්න පුළුවන්. දෙවෙනි බෙනිෆිට් එක තමයි බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් අයින් කර ගැනීමක් කරගන්න පුළුවන්. අපේ ඊළඟ බෙනිෆිට් එක තමයි අපේ ස්කින් එක හයිඩ්‍රේට් වීමක් වෙනවා. හයිඩ්‍රේට් වීමක් කියන්නේ අපේ ස්කින් එක හොඳ තෙතමන ගතියක් වෙනවා. ඉතින් තෙතමනේ තියෙන ස්කින් එකක් වගේ සොෆ්ට් ස්කින් එකක් වෙනවා මේ හයිඩ්‍රේට් වීමත් එක්ක. ඔයාලා දන්නවා ස්ටීම් කරගන්න කලින් මුලින්ම අපේ හොඳට ස්කින් එක හොඳට ක්ලියර් කරගෙන ෆේස් වොෂ් එකකින් හොඳට වොෂ් කරගෙන ඉන්න ඕනේ ස්ටීම් එකක් වගේ පාවිච්චි කරන්න කලින්. මොකද කුණු දුවිලි තියාගෙන අපිට ස්ටීම් කරන්න බෑ. ඉතින් ඒ නිසා ස්ටීම් කරන්න කලින් අපි මේ හොඳට අපේ ෆේස් එක ක්ලෙන්සර් කර ගැනීමක් කරගන්න ඕනේ. ඉතින් ක්ලෙන්සර් කරගත්තට පස්සේ තමයි මේ අපි ස්ටීමර් එක අපේ මූණට අල්ලන්න ඕනේ. ඉතින් ස්ටීමර් එකක් අල්ලද්දී ඔයාලා දන්නවා ගොඩක් වෙලාවට මූණ දැන් අපි ස්ටීම් කරද්දි ගෙදර නම් අපිට බෝල් එකකට වතුර හොඳට හොට් වෝටර් ටික අරගෙන අපිට බෝල් එක හොඳට මූණ මේ ගොඩක් වෙලාවට ස්ටීම් කරන්න කලින් අනිවාර්යෙන් ඔයාලා මේ හෙයා බෑන්ඩ් එකක් හරි දාගන්න. මොකද එතකොට කොණ්ඩේ මූණට වැටෙන්නේ නැහැ. එතකොට ඔයාලට ලේසි ස්ටීම් කරගන්න. නිකන් ඔහි අර මේවා කරගෙන එහෙම කරනවට වැඩිය අනිවාර්යෙන් කොණ්ඩේ හොඳට ටයිට් කරගෙන ඊට පස්සේ මොකක් හරි හෙඩ් බෑන්ඩ් එකක් දාගෙන ස්ටීම් කරන්න. එතකොට ඔයාලට හරි ලේසි ස්ටීම් කරන්න කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට මූණ ක්ලියර් විදිහට තියාගෙන ස්ටීම් කරන එක තමයි ගොඩක් හොඳ. ඉතින් ස්ටීම් කරද්දී අපි විනාඩි 5ක් වගේ ස්ටීම් කරන්න පුළුවන්. විනාඩි 5ක් උපරිම කරන්න පුළුවන්. මොකද ස්ටීමර් එකක් ගොඩ වෙලාවක් අපි අල්ලගෙන ඉන්නේ විනාඩි 5ක් වගේ කරද්දී ගොඩක් ඒ කියන්නේ හොඳට තේරෙනවා අපේ මූණ හොඳට හීට් වෙලා අපේ මේ ඔක්කොගෙම දාඩිය දාන ගතියක් එනවා. ඉතින් ඒ ප්‍රමාණය ඇති අපිට ස්ටීම් කරගත්තා. ඊට පස්සේ අපිට අපේ බ්ලැක් හෙඩ්, වයිට් හෙඩ් අයින් කර ගැනීමක් කරගන්න පුළුවන් අපේ ස්කින් එකේ තියෙන. ඉතින් අපි ස්ටීම් කරලා බලමු කොහොමද කරන්නේ කියලා. ඉතින් ඔයාලා හෙඩ් බෑන්ඩ් එකක් දාගන්න. එතකොට ලේසි ඔයාලට ස්ටීම් කරගන්න. දැන් ඔයාලට පේනවා මේ මම මේ ෆේස් ස්ටීමර් එක පාවිච්චි කරලා තමයි මේ ස්ටීම් කරන්නේ. මෙන්න මේ විදිහට ස්ටීම් කර ගැනීමක් ඔයාලට කරගන්න පුළුවන් හොඳට. මේ මම ස්ටීම් කරගන්නවා මගේ මූණ. එතකොට හොඳට හීට් එක හොඳට මූණට එන විදිහට ඔයාලා ගෙදර කරනවා නම් අනිවාර්යෙන්ම හොඳට උණු වතුර උණු කරගෙන මූණ අල්ල ගන්න. එතකොට ටික වෙලාවක් ගියම ගමන් ඔයාලට
දැන් මේ ස්ටීමර් එකක් පාවිච්චි කරලා කරද්දී ඉක්මනට අපිට ස්ටීම් වෙනවා මූණ. ඔයාලට පේනවා මේ හරිය හොඳට දැන් ස්ටීම් කරගෙන තියෙන්නේ. මේ වගේ ඔයාලට මෙන්න මේ වගේ බ්ලැක් හෙඩ් ඩිවයිස් එකක් පාවිච්චි කරන ඔයාලට මෙන්න මේ බ්ලැක් හෙඩ් ටික ඉවත් කර ගැනීමක් කරගන්න පුළුවන්. දැන් අපි හොඳට බ්ලැක් හෙඩ් ටික මෙන්න මේ විදිහට ඉවත් කර ගැනීමක් කරගන්න පුළුවන් අපිට. මේ බ්ලැක් හෙඩ් රිමූවර් ඩිවයිස් එක දැන් ඔයාලා දැක්ක කොහොමද මම ස්ටීම් කරගත්තේ කියලා. ස්ටීම් එකක් පාවිච්චි කරලා අපිට බ්ලැක් හෙඩ් වගේ ඩිවයිස් එකක් පාවිච්චි කරලා බ්ලැක් හෙඩ් එක ඉවත් කරගන්න පුළුවන්. ඔයාලා දැක්ක මෙන්න මේ ඩිවයිස් එක තමයි මම පාවිච්චි කරේ. මේක බ්ලැක් හෙඩ් රිමූවර් ඩිවයිස් එකක්. ඉතින් ඒ වගේ එකක් පාවිච්චි කරලා ඔයාලට බ්ලැක් හෙඩ් අයින් කර ගැනීමක් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔයාලා දැක්ක කොහොමද මම කරේ කියලා. ඉතින් ගෙදරදී කරනවා නම් ඔයාලට අනිවාර්යෙන් හොඳට උණු කරගන්න හොඳටම හීට් එක තියෙන විදිහට හොඳටම උණු කරගෙන වතුර ටික ඊට පස්සේ බෝල් එකකට වගේ දාගෙන ස්ටීම් කරගන්න. ස්ටීම් කරගෙන තමයි ඔයාලට බ්ලැක් හෙඩ් ඉවත් කර ගැනීමක් කරගන්න. නැත්නම් ඔයාලට බ්ලැක් හෙඩ් ඉවත් කරගත්තේ එක්ස්ට්‍රැක්චර් ඔයාලා දන්නවා එක්ස්ට්‍රැක්චර් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක ඉතාම සුළු ගාණක් වෙන්නේ ලොකු ගාණක් වෙන්නේ එක්ස්ට්‍රැක්චර් එකක්. ඉතින් ස්ටීම් කරගත්තට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට ටෝන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ටෝන් එකක් පාවිච්චි කරලා ඔයාලගේ මූණ කවර් කර ගැනීමක් කරගන්න පුළුවන්. ඇලෝ ජෙල් එක හරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි අපි ස්ටීමර් එක ඔක්කොම පිළිවෙලට අවසන් කරගන්න ඕනේ. ඔයාලා ගෙදර පාවිච්චි කරද්දී හොඳට බොයිල් කරගෙන වතුර ටික ඊට පස්සේ ඔයාලා ස්ටීම් කරන්න. ස්ටීම් කරද්දී විනාඩි 3-4ක්වත් උඩරින් ස්ටීම් කරන්න. ඊට පස්සේ ස්ටීම් කරාට පස්සේ තමයි හොඳට අපේ මූණට හොඳට දාඩිය දාලා අර හොඳට මේ දැන් ඔයාලා දැක්කා මගේ කොයි විදිහට තිබ්බ කියලා හොඳට අර ඕපන් වීමක් වෙනවා. පෝසස් ඕපන් වීමක් වෙනවා. ඉතින් ඒ වගේ හොඳට දාඩිය දාන තරමටම ඔයාලා මේ ස්ටීම් එක කරන්න ඕනේ. කරාට පස්සේ තමයි බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් රිමූවර් එකකින් රිමූව් කරගන්න ඕනේ. ඉතින් ඒ විදිහට තමයි ස්ටීම් එකක් කරගන්නේ. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් ඉන්න hina වෙලා ඉන්න හැමෝටම ආදරෙන්. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ඔයාලට මේකේ මොකක් හරි දැනගන්න ඕන නම් මගෙන් තව දෙයක් හරි දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒකට මම අනිවාර්යයෙන් රිප්ලයි කරනවා ඔයාලට. එහෙනම් සුබ දවසක්.